ඔයාලා දන්නවා ඇති මේ Pokemon Go වගේ සමහර ගේම් ප්ලේ කරද්දී අපිට එළියට යන්න සිද්ධ වෙනවා. මොකද මේක වැඩ කරන්නේ රියල් ටයිම් GPS එක්ක. ඉතින් එහෙම එළියට යන්නේ නැතුව ෆෝන් එකකින්ම GPS වෙනස් කර එක තැන ඉඳන් මේවා ප්ලේ කරන්න විදිහක් තියෙනවද? ඔව්, එහෙම විදිහක් තියෙනවා. ඒ ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඔයාගේ iPhone එකේ settings වෙනස් කරන්නේ නැතුව වෙනම app එකක් දාගෙන එක තැන ඉඳගෙන ඕනම දවසක ඔයාලට ප්ලේ කරන්න පුළුවන් මේ Pokemon Go වගේ GPS based game. ඉතින් මේක කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු මේ වීඩියෝ එකෙන්. මේ වැඩේ කරන්න අපිට පොඩි ඇප් එකක් දාගන්න වෙනවා අපේ ෆෝන් එකට. මේ ඇප් එකේ නම තමයි Enigo. ඉතින් මෙයාලගේ සයිට් එකට මේ විදිහට ගියපුවාම අපිට මෙහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ පොඩි දෙයක් තියෙනවා කරගන්න. මෙන්න මේ විදිහට settings වලට ගිහිල්ලා VPN වලට ගිහිල්ලා මේක අපිට ගිහිල්ලා මේක trust කරගන්න ඕනේ. මෙහෙම trust දෙන්නයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් ගිහිල්ලා මෙන්න මේ profile එක අපි trust දෙන්න ඕනේ. trust දුන්නාට පස්සේ මෙන්න මේ Enigo කියන ඇප් එක සම්පූර්ණයෙන්ම වැඩ කරනවා අපේ ෆෝන් එකේ. ඉතින් මේක trust මෙන්න මේ විදිහට trust දෙන්නයි තියෙන්නේ. මේක මේ විදිහට trust දුන්නට පස්සේ ඒ වැඩේ හරියනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ game එකේ custom version එකක් දාගන්න එක. මේ iVeago Genius කියන site එක හරහා ඉක්මනට අපිට දාගන්න පුළුවන් මේ custom version එකක්. ඉතින් මේ විදිහට ඒකත් අපි මේක trust කරගන්න ඕනේ. game එක install කරගත්තට පස්සේ මේ වගේ මේක trust කරගන්න ඕනේ. මේ වගේ තමයි Enigo app එක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ අපේ ෆෝන් එකේ. ඉතින් මේ විදිහට මේකේ features දක්වලා තියෙන අපිට බලා ගන්න පුළුවන් features ගොඩක් තියෙනවා මෙතනින්. ඉතින් මේකේ විශේෂම දේ තමයි location අපිට real time වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට teleport කරන්න පුළුවන්. මේ විදිහට අපිට teleport option කිහිපයක්ම තියෙනවා. මේ විදිහට teleport දුන්නාම මුලින්ම නම් අපිට අර විදිහට package එකක් install කරගන්න තියෙනවා. ඊට පස්සේ අපිට මේක teleport දුන්නාම මෙන්න දැන් මම මෙතන ඉන්නේ map එකේ. ඉතින් දැන් ඔන්න අපිට බලා ගන්න පුළුවන් මේ map එකේ මට යන්න ඕනේ මෙන්න මේ වැව තියෙන හරියට. ඉතින් මම දැන් මෙතනින් ගිහිල්ලා මෙන්න වැව තියෙන තැන ලොකේෂන් එකක් දෙනවා. මෙන්න මේ ලේක් එක තියෙන තැනට ගිහිල්ලා ඒ කිට්ටුව ලොකේෂන් එකක් දීලා මම දැන් එතෙන්ට යන්න ඕනේ. මම දැන් එක තැන ඉන්නේ ඇවිදින්නේ නැතුව. සාමාන්‍ය මේක ඇවිදලා තමයි යන්න ඕනේ. දැන් මේ විදිහට එනවා ලොකේෂන් චේන්ජ් සක්සස්ෆුලි කියලා. දැන් අපිට බලා ගන්න පුළුවන් ගේම් එකේ මේ විදිහට අපි ඔන්න දැන් මේ වැව ගාවට ඇවිල්ලා තියෙන්නේ. එක තැන ඉන්න ගමන්ම. ඒ කියන්නේ ෆෝන් එක අරන් අපිට ඇවිදින්න ඕනේ නැහැ. සාමාන්‍ය මේ වගේ ගේම් එකක් ප්ලේ කරන්න ඇවිදින්න ඕනේ. ඉතින් මේ ලේක් එක ගාවට මම ආවේ ෆෝන් එකෙන්ම GPS චේන්ජ් කරලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගේම් එකේ ගේම් වර්ල්ඩ් එකේදී මම දැන් ඉන්නේ මම දුන්න GPS ලොකේෂන් එකේදී. ඒකට කරන්න තියෙන අර Enigo app එකෙන් අපිට ලොකේෂන් එක මාරු කරගන්න එක විතරයි. මේකේ ලොකේෂන් එක මාරු කරන විදිහත් ක්‍රම කිහිපයක් තියෙනවා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් ලොකේෂන් එක වෙන තැනක් දෙන්න. ලොකේෂන් එක මෙන්න මේ හරිය වගේ දුන්නට පස්සේ 2 point දෙන්න පුළුවන්. 2 point කියන්නේ එක තැනක ඉඳන් තව තැනකට අපිට ස්පීඩ් එක මාරු කර කර පයින් යනවද වාහනයක යනවද වගේ මාරු කර කර දෙන්න පුළුවන්. ස්පීඩ් එක ඩිපෙන්ඩ් වෙන්න මෙන්න විදිහට දෙන්න පුළුවන්. ඒ ස්පීඩ් එකෙන්ම ගේම් එක ඇතුළතදී මේන් කැරක්ටර් එක ඇවිදිනවා අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මේක මෙන්න මේ විදිහට මේ ගේම් එකේ කැරක්ටර් එක ඇවිදිනවා අපි දුන්න පාත් එක දිගේ. එළිය ටිකක් වහිනවා. ඒ වැස්සත් මේ ගේම් එකේදී පෙන්නනවා. මොකද මේක රියල් ටයිම් GPS බේස් තියෙන ගේම් එකක් නිසා මේ වගේ අපිට බලා ගන්න පුළුවන් ගේම් එකේ කැරක්ටර් එක අපි දුන්න ස්පීඩ් එකෙන්ම අපි දුන්න පාත් එක දිගේ ඇවිදගෙන යනවා අදාළ ලොකේෂන් එකට. ඉතින් ඒ වගේ තමයි මේ දෙවනි ඔප්ෂන් එක වැඩ කරන්නේ. මේ විදිහට අපිට එක තැනක ඉඳන් තව තැනකට අපි දුන්න ස්පීඩ් එකට ගේම් එකේ කැරක්ටර් එක ඇවිද්දවන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් එකක් පාවිච්චි කරලා. ඊට පස්සේ අපි බලමු මේකේ ඊළඟ ඔප්ෂන් එක මොකක්ද කියලා. ඊට පස්සේ තියෙන මේ වගේ මල්ටි පොයින්ට්. මෙන්න මෙහෙම එක තැනක් දීලා එතනින් අපි තව තැනක් මෙන්න විදිහට දීලා එතනින් ඔන්නම තව තැනක් දුන්නට පස්සේ මේ අපි දුන්න පාත් එක දිගේ මෙයා මූව් වෙන්න පටන් ගන්නවා. මේ ගේම් එකේ මේන් කැරක්ටර් එක මෙන්න මේ විදිහට මූව් වෙන්න පටන් ගන්නවා. මේක එක ක්ලික් එකෙන්ම කරගන්න පුළුවන්. one click GPS location එකක් සිද්ධ වෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට අපිට GPS එක වෙනස් කරන්න පුළුවන් joystick එකෙන්. joystick එකෙන් වෙනස් කරද්දී අපි joystick එක හරවන පැත්තට මේ කැරක්ටර් එක ගමන් කරනවා. ඒ joystick mode එක හරහාත් අපිට පුළුවන් මේ කැරක්ටර් එක ගමන් කරන දිශාව වෙනස් කරන්න. අපිට Enigo app එක හරහා තමයි මේ දේවල් කොම කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි මේ ෆෝන් එක අරගෙන ඇවිදින්න ඕනේ මේ වගේ ගේම් එකක් ප්ලේ කරනවා නම් රියල් වර්ල්ඩ් එකේදී. ඉතින් මේ වගේ ඇප් එකක් දාගෙන මේ වගේ ගේම් එකක් ප්ලේ කරන එක ගොඩක් පහසුයි. මොකද මේ වගේ ගේම් එකක් ප්ලේ කරන්න නැත්නම් අපි එළියට ගිහලා ඇවිදින්න ඕන නිසා. ඉතින් මේ වගේ තමයි මේ Enigo app එක හරහා මේ custom Pokemon Go app එක එහෙම නැත්නම් ගේම් එක වැඩ කරන්නේ. මේකේ තවත් features ගොඩක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ විදිහට ස්පීඩ් එක වෙනස් කර කර joystick mode එකේදී අපිට ඇවිද්දවන්න පුළුවන් මේ character එක. අපි බලමු දැන් ඊළඟට අපි මේකෙන් අයින් වෙලා බලමු ඊළඟ features මොනවද කියලා. මෙන්න මේ විදිහට අපිට අපි ගිය route එක පෙන්නනවා. අපි කොයි හරියෙන්ද ඇවිද්ද කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ තව features මේ වගේ බලා ගන්න පුළුවන්. favorite තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට scanners තියෙනවා.
මේ වගේ අපිට අවශ්‍ය දේවල් තියෙනවද කියලා ගේම් එකේ අවශ්‍ය දේවල් ස්කෑන් කරලා පෙන්නනවා. ඉතින් මේ ස්කෑනර්ස් උනත් පාවිච්චි කරන්න පුළුවන් ගේම් එක ප්ලේ කරන කෙනෙකුට. ඊට පස්සේ තව මෙතන කිහිපයක් තියෙනවා ස්කෑනර්ස් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ කිහිපයක්ම තියෙනවා. ලොකේෂන් එක තැන ඉඳගෙන මාරු කරගෙන නම් අපිට පුළුවන් මේවා පාවිච්චි කරලා අපේ ගේම් එක පහසුවෙන්ම ප්ලේ කරන්න. ඉතින් මේක මේ විදිහට තමයි වැඩ කරන්නේ මේ Enigo කියන app එක. ඔයාලට මේක පහසුවෙන්ම download කරගන්න පුළුවන්. පල්ලා description එකේ තියෙන link එකට ගිහිල්ලා මේක download කරගෙන ඔයාගේ ඕනම iPhone එකකින් මේක play කරන්න පුළුවන්. මේක iOS 26 වලටත් support කරනවා. මේ මම පරණ iPhone එකකින් try කරේ. iOS 26 වලටත් මේ game එක support කරනවා. custom version එක දාගෙන මේ විදිහට GPS මාරු කර කර play කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් පල්ලා description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා මේක ඔයාලට try කරලා බලන්න පුළුවන්.